සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ SL මනුවා YouTube channel එකේ තවත්ම අලුත් ආස්තසුම සම්බන්ධ වීඩියෝ එකක ඔන්න ආස්තසුම සියලුම ප්‍රතිලාභීන්ට ඒ කියන්නේ පළමු අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචියක් තමයි ගෙනාවේ ඔන්න 2026 මාර්තු මාසෙ ඉඳන් මුදල් වැඩි වෙන අයගේ නම් ලිස්ට් එක බලාගන්නේ කොහොමද? එතකොට ඒ වගේම කීයක් මුදල් වැඩි වෙනවද? කට්ටිය කියලා තිබ්බ රුපියල් 20000ක් වැඩි වෙනවද? කීයක්ද ඔය කට්ටියට වැඩි වෙන්නේ? ඒ වගේම වැඩිහිටි ආබාධිත දීමෙන්දා ලැබෙන දිනේ කවදද? ඒ වගේම අස්වැසුම මේ මාසේ කැපෙන ලිස්ට් එක මොකක්ද? කැපෙන අය අඳුරගන්නේ කොහොමද? ඒවා A to Z අද වීඩියෝ එකේදී කතා කරනවා. ඒ නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. ඒ වගේම YouTube channel අලුත් කෙනෙක් නම් අද වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරලා notification bell එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම අස්වැසුම සම්බන්ධ දීමනා විස්තර දැනගන්න description එකේ පළවෙනි comment එකේ තියෙන group වලට අනිවාර්යයෙන්ම join වෙන අලුත්ම updates දැනගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ ඔයාලා දාන ලස්සන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ ඩීල් කතා කරමු. අද කතා කරන A to Z සම්බන්ධව ඔන්න අස්වැසුම සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචියක් තියෙනවා. ඔන්න අස්වැසුම මුදල් 2026 මාර්තු ඉඳන් වැඩි වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒක පළමු අදියරේ දෙවන අදියරේ කොටස් වශයෙන් තමයි වැඩි වෙන්නේ. අපිට කියන්න බෑ හරියටම රුපියල් 10000ක් වැඩි වෙයිද 20000ක් වැඩි කියලා. ගොඩක් නාලිකාවල මම දැක්ක රුපියල් 20000ක් වැඩි වෙනවා කියලා තිබ්බා. ඒක ඇත්තටම එක බොරුවක්. සත්‍ය තොරතුරු ගේන්නේ අපේ නාලිකාවෙන් විතරයි. එහෙම වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙනවනේ වැඩි වෙන්නේ පොඩි ගාණක්. රුපියල් 2500ක් වෙන්න පුළුවන්, රුපියල් 5000ක් වෙන්න පුළුවන්. මේ වගේ පොඩි ගාණක් වැඩි වෙයි. ඒක වෙන්නේ ඔය කට්ටිය තොරතුරු යාවත් කාලීන කිරීම හරියට සම්පූර්ණ කරලා තිබ්බනම් අනිවාර්යෙන් වැඩි වෙයි. ඒ කියන්නේ ඔය කට්ටියගේ කලින් පවුලේ 5 දෙනෙක් 6 දෙනෙක් ඉඳලා ඔය කට්ටිය 2500ක් හම්බුනේ නම් තොරතුරු යාවත් කාලීන කිරීම හරියට කරා නම් අනිවාර්යයෙන්ම පවුලේ 5ක් ඉන්නවනම් රුපියල් 10000ක් හම්බුනේ. මේ විදිහට පොඩි මුදලක් හම්බෙයි. ඒ විදිහට මුදල් වැඩි වෙයි. සමහර පිරිස 50ක 60කගේ අනිවාර්යයෙන්ම මාර්තු මාසෙ ඉඳන් මුදල් වැඩි වෙයි. පළමු අදියරේ දෙවන අදියරේ හැමෝගෙම ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා මගෙන් අහපු දෙයක් තමයි අස්වැසුම මුදල් හම්බෙලා නැහැ කියන එක. ඔය කට්ටිය හම්බෙලා නැත්තම් කරන්න ඕනේ මොකද්ද? කට්ටිය කියනවා ඒ කට්ටිය ප්‍රශ්න තියෙනවා මට ප්‍රශ්න මැසේජ් දානවා. එතකොට කියනවා අවුරුදු 2-3ක් හම්බෙලා නැහැ. සමහර කට්ටිය ඉන්න 2025 දෙසැම්බර් වෙනකන් හම්බෙලා තියෙනවා. 2026 වර්ෂෙදී හම්බෙලා නැහැ. ඒ කට්ටිය ඔක්කොලාම කරන්න ඕනේ අදාළ නිලධාරියා ගිහිල්ලා ඔය කට්ටිය ගැටලු ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ග්‍රාම සේවක වෙන්න පුළුවන්. නැත්නම් අස්වැසුම බාර නිලධාරියා ප්‍රාදේශීය ලේකම් කුට්ටාසල ගිහිල්ලා ඔය කට්ටියගේ අභියාචනාව ගැටලු ඉදිරිපත් කරන්න. ඔය කට්ටිය අහන්න මොකක්ද කරන්න ඕනේ කියලා. ඒතකොට අදාළ නිලධාරියා රජයෙන් පත් කරලා ඉන්නේ ඔය කට්ටියට විසඳුම් ලබා දෙන්න. ඒක නිසා ඔය කට්ටිය ගැටලු ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ආ විසඳුමක් ලබා දෙවා අභියාචනයක් ඉදිරිපත් කරන ආපහු අස්වැසුම ඇප්ලයි කරන මොකක් හරි කරලා ඉක්මනට හදා ගන්න. ඔය කට්ටියට උවමනාව තියෙනවා නම් ඒක හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා අහලා තිබ්බා වැඩිහිටිය ආබාධ දීමනා හම්බෙන්නේ කවදාද කියලා. අනිවාර්යයෙන්ම වැඩිහිටිය ආබාධ දීමනාවයි අපිට පෙබරවාරි මාසයේ 25 වෙනිදා දිනේදී ලබා ගන්න පුළුවන්. කොහොමත් 20යි 25යි අතර ඒ දවස් පහ ඇතුළත අනිවාර්යයෙන්ම ලැබෙයි මුදල් වැටුණකම් මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඒම බලලා බැංකුවට ගිහිල්ලා ඔය කට්ටියට ලේසියෙන්ම මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා අස්වැසුම කැපිලා දිනවා. ඒක ගොඩක් දුක්බර කාරණයක්. හරියටම තාම ලිස්ට් එකක් දීලා නැහැ අස්වැසුම කැපිලා කියලා. එනකොට රජයෙන් ගිය පළමු අදියරේ දෙවන අදියරේ කාගේවත් අස්වැසුම 2026 කපන්නේ නැහැ දීර්ඝ කරනවා කියලා. එනකොට 120ක වගේ පිරිසක් ඉන්නවා අස්වැසුම යාලට 2025 දෙසැම්බර් මාසෙ ඉඳන් නැවතිලා ඉන්නවා. 2026 එක මාසයකවත් මුදල් තාම ලැබිලා නැහැ. මොකද මට ගොඩක් කට්ටිය මැසේජ් කරලා තිබ්බා මුදල් ලැබෙලා නැහැ කියලා. මම ඒ කට්ටිය අස්වැසුම ගිනුම් චෙක් කරලා බලද්දි 2025 දෙසැම්බර් දක්වා පමණයි මුදල් ලැබෙලා තියෙන්නේ. ඒ කට්ටිය රක් ගාලා මං කලින් කිව්වාගේ අදාළ නිලධාරිය හම්බෙලා ඔය කට්ටිය ගැටලු ඉදිරිපත් කරන්න. ඔය කට්ටියගේ දුක් ගැනවිලා අභියාචනාව ඉදිරිපත් කරන්න. එතකොට ඔය කට්ටියට ලේසියෙන්ම එම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ උපදෙස් පිළිපැද්දොත්. එහෙනම් ඔය කට්ටියට පොඩි මුදලක් හම්බෙයි එක හරියටම කියන්න බෑ. ලිස්ට් එකක් තාම නිකුත් කරලා නැහැ. ඔය කට්ටිය සිස්ටම් එක බලන විදිය මං කලින් වීඩියෝස් වල කියලා දුන්නා. අපේ ගෲප් වල ජොයින් වෙන්න. ඒ වගේ ඒවා ලබා ගන්න පුළුවන්. ඔය කට්ටිය ලේසියෙම. එහෙනම් මං හිතනවා අද කතා කරපු දේ සම්බන්ධව රිසෙට් පැහැදිලි වෙන්න නැතිලා මොකද කරලා තිබ්බොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් ජය වේවා.